මම මෙතෙන් එනකොට පොඩ්ඩක් ප්‍රමාද වුණා. විශාල කතිකෝපනානයක් හොඳ කතා ටිකක් කිව්වා. දැන් මට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ කියලා මම බැලුවා කතාවල මේ ආණ්ඩුව ගැන කියන්නේ. ඉතුරු වෙච්ච නම් මහා කන්දක් තියෙනවා කියාගෙන කියන්න වෙලාවකුත් නැහැ. දැන් බඩගිනි වෙලාවත් ඇති. අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. හාමුදුරුවරු නැහැ. නේද? ඒකෙන් කියන්නේ හිතන දේ වෙන්නේත් නැහැ. වෙන දේ හිතෙන්නත් කියන්නත් බෑ. නේද? ඒක තමයි වෙලා තියෙන්නේ. මගේ භාෂාවෙන් කිව්වොත් ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ මේ ආණ්ඩුවේ. ගහපු බෙරේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, ගහපු බම්මුවකුත් නැහැ. මොකක්වත් වෙලා නැහැ. වෙන්න ගියේ එකයි මෙතන. ජායලට එකක් වෙන්න ගියා. අර සෙක්කුවත්ත ක්‍රීඩාංගණයට කෝටි 20ක් දීලා අරින්න ගියා. සෙක්කුවත්ත කියන්නේ මේ ජායල. කෝටි 20කට අවුරුදු 60ක් සෙක්කුවත්ත ක්‍රීඩාංගණයේ මේ ජායල එහා පැත්තේ. කෝටි 20කට අවුරුදු 60ක් නගර සභාවට තිබ්බ එක නගර සභාවේ පනත සම්මත කරලා පළාත් පාලන කොමසාරිස්ටර්ලා ජී.එල්.පීරිස් ඇමතුමා දයාසිරි ඇමතුමා කෝටි 20කට දෙන්න ගියේ මේ නගර සභාව. මේ ප්‍රාදේශීය සභාවේ හිටපු කීප දෙනෙක් මං හම්බෙන්න ඇවිල්ලා මම කිව්වට පස්සේ අන්න වැඩේ නතර වුණා. කෝටි 20ක් නැත්තම් ගන්නවා. මේ නගර සභාවේ සල්ලි. මේ ඉන්න අර කළු කොල්ලෙක් කියන්නේ කවුද පාර්ලිමේන්තුවේ මම උගේ නම නම් දන්නේ නැහැ മന്ത്രി ජායල. අන්න කිව්වා මට මේ ඔයා මොකද්ද මේ මං කොයිද මල්ලි ඔයා දෙන්න අපි මේ ලක්ෂ 10කට හිරේ යන්නේ ඔයාට කෝටි 20කට හිරේ යන්න වෙනවා ඊළඟට. මොකද අපි ලක්ෂ 10කට නෙමේ අර පාසල් බෑග් බෙදලා මේ නඩු යන්නේ ඔයාට කෝටි 20කට යන්න වෙනවා මල්ලි එනින්නම් පුළුවන් නම් දෙන්න කිව්වා. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී කියන්න ඕන මෙතන පාර්ලි චම්පික ඇමතුමාකව සල්ලි අච්චු ගහනවා කියලා. මෙතන කාන්තාවෝ හිටියට කමන්නේ කියන්න වෙනවා. අපේ කතානායකතුමා සල්ලි අච්චු ගහනවා. කතානායක සල්ලි අච්චු ගහන්නේ කාමරේ කොල්ලෙක් එක්ක. ඒක මේ පිරිමි අය දන්නවා ඉස්සර සල්ලි අච්චු ගහනවා කිව්වම. ඒක හොඳ කතාවක්. ඉස්සර දල්වලේ හිලාවෙල්ලේ දල්ලාය. සල්ලි අච්චු ගහන්නේ අපේ කතානායක කාමරේ. මම මේ ළඟදී හදිස්සියේ දයාසිරි ඇමතුමාට මං කිව්වා මෙන්න මේමයි මට වරප්‍රසාද ප්‍රශ්නයක් දාන්න ඕනේ කියලා ලියුමක් අරන් ගියා ජී.එල්.පීරිස් මහත්තයා කාමරේට. මං දඩස් ගාලා කාමරේ අරගෙන ගියා කියලා මිනිහට මල පැන්නා. මිනිහා සල්ලි අච්චු ගන්න සූදානම් වෙලා ඒ වෙලාවේ. කරන්න දෙයක් නැහැ. මට අනිත් පවදා පාර්ලිමේන්තුවෙන් එළියට දාලා මහා ජනමරයක් කරා. ඒ නිසා මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ඇවිදින පුස්තකාල කදිරගාමරලා මම හැබැයි ගම්පහ වේදිකාවේදී මේක කිව්වා තරහ වෙන්න එපා මේ ගම්පහ කියන්නේ කොළඹට උඩින් ඉන්නේ ශාස්ත්‍රතාවේ කුරුණෑගලටත් උඩින් ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රතාවේ ඉහළම තියෙන ගම්පහ ශාස්ත්‍රතාවෙන් ඉහළ තිබ්බට තරහ වෙන්න එපා කිව්වට අර මම මාතර ගිහිල්ලා කිව්වා ඕගොල්ලෝ මක් කෙලයි හුක් කෙලයි කියලා කෙලලා ඇරියා දැන් කෙලලා ඇරියට පස්සේ ඒකේ අමාරුව තියෙන්නේ දැන් දිග අරගන්න. දැන් අද උදේත් කට්ටියක් ඇවිල්ලා න මොනවද වෙන්නේ සර්? මං කිව්වා මොනවත් වෙන්නේ නැහැ. මුන්ගේ 159ක් උන්ට තියෙනවා. උන්ට 159න්නේ. ඒකින්ද ගම්පහ කට්ටිය කරේ මෙහෙ ඉපදිච්ච නැති, මෙහෙ අම්මා තාත්තා ඉපදිච්ච නැති, මේ ගමේ නැති, මේ පළාතේ නැති එකෙක් ගෙනල්ලා ඌ ඇවිල්ලා අපේ පළාතේ අපේ ගමේ මාත් එක්ක අපේ පළාතේ දෙමිනියා ගෙනල්ලා වැඩිම ලක්ෂ ගාණක් දීලා ගෝනි බිල්ලෙක් වැඩිම ගාණකින් යවුවා මේ පාර්ලිමේන්තුවේ ඓතිහාසික චන්ද්‍රිකා මැඩම්ටත් වැඩි ගාණකින් ඕගොල්ලෝ යවුවා මේ ගම්පහ දිස්ත්‍රික්කෙ. එයා තමයි අද දැනට ලංකාවේ මනාප වාර්තාව තිබ්බේ මේ සැරේ. ඔන්න කරපු කෙලිය ගම්පහ කට්ටිය. එදා තරහ වෙන්න එපා. ඒකත් ගම්පහේදී කියන්න වෙනවා. ඔව් නම කියන්න ඕනේ ඔයගොල්ලෝ දන්නවා. එයා හොඳ ඉංග්‍රීසි පිළිබඳ විශේෂඥ. එයා අර ඉන්දියාවේ කවුද අර මාධ්‍යවේදිනෙකුට එයා උගන්වන්න යනවා. එයාගේ ඉංග්‍රීසි ඒ මාධ්‍යවේදිනෙට තේරෙන්නේ නැහැ. මාධ්‍යවේදිනෙගේ ඉංග්‍රීසි එයාට තේරෙන්නේ නැහැ. දෙන්න hina වෙනවා. නිමල් දිරිපාල සිල්වා ඇමතුමාත් hina වෙනවා ඒක. නිමල් ඇමතුමා මාධ්‍යවේදිනේ එයාගෙන් අහනකොට එයා hina වෙනවා. පස්සේ මාධ්‍යවේදී එයා දැනගත්තා මෙයාට මේ වැඩේ කරන්න බෑ මෙයාත් එක්ක කියලා ඒක නැවැත්තුවා. අන්න එහෙම මිනිහෙක් තමයි මේ රටේ විදේශ ඇමති කරලා ඉන්නේ. ඉස්සර දෙන්නේ ජී.එල්.පීරිස් ඇමතුමාට.
විදේශ ඇමතිකම. අපේ ආණ්ඩුවල මේගොල්ලොන්ගේ ආණ්ඩුවල ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාලාගේ ආණ්ඩුවල හමීඩ් මහත්තයාට නුවර ඒ වගේ ප්‍රශස්ත මේ ලෝකේ පිළිගන්න මිනිස්සුන්ට දැන් අලි සබ්රි ගෝඨාභයගේ ආණ්ඩුව කොච්චර වැටුණත් ලෝකේ අලි සබ්රි පිළිගත්තා. අන්න එහෙම මිනිස්සුන්ට තමයි මේ රටේ විදේශ ඇමතිකම දුන්නේ. මේ ගම්පහ මිනිස්සු පත් කරපු මේ හකට විදේශ ඇමතිකම දීලා කොහෙන්ද අපිට ඩොලර් එන්නේ? මේ ඊයේ එක්ක කියනවා මම බලාගෙන මම හැමදාම කියනවා උ මාත් එක පට්ට තරහයි. පට්ට තරහ වුණත් කමන්නේ. පට්ට තරහ වුණේ වෙළඳ ඇමති. අර මං කිව්වේ මැද වච්චිය පේනකොට පේන්නේ තමුත් ඒකම කියලා. මාත් එක පට්ට තරහයි. ඇයි ඒ? කොහෙදෝ රටක යන්න දැම්මා. දාපු ගමන් කෑල්ලක් ලස්සන කෑල්ලකුත් දාගත්තා. මට ටක් ගාලා පාර්ලිමේන්තුවට යන දවසේ නිවුස් එක ආවා. මම කෙලින්ම ගැහුවා පාර්ලිමේන්තුව. ගහපු ගමන් අනුර කුමාරට ගියා ඒ කැපුවා ඒ නම. ඒ නිසා මාත් එක තරහයි. මිනිහා ඊයේ මිනිහා කියනවා ඩොලර් දෙන්නලු එවන්නලු ඉල්ලනවා. ආය පුතා උඹලට ඩොලර් දෙන්නේ නැහැ. ආය රටේ ඉන්න මිනිස්සුන්ටත් හොඳටම උඹලා ගැන දැන් දැනিলা තියෙන්නේ. ඒ නිසා උඹලට ආය ඩොලර් එන්න උඹලම ඩොලර් හොයාගනින්න. නැත්තම් උඹලම අර සල්ලි අච්චු ගහන විදිහට අච්චු ගහපල්ලා. පළවත්තට ගිහිල්ලා 159ම අච්චු ගහපල්ලා. ඒකනේ වෙන්නේ. ඒක තමයි කරන්න වෙන්නේ. ආය ඩොලර් හම්බෙන්නේ නැහැ. නේද? මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නවා මේ කවුද බයිබරි කොමිෂන් එකේ අල්ලස් එකේ අලුගෝසු 8යි අර නීතිපති එකෙක් ඉන්නවා ඌට ඉස්සරහින් STF ජීප් එකයි පිටිපස්සෙන් STF ජීප් එකයි දුන්නම ඌට ඊට වැඩිය දෙයක් නැහැ. මං වගේ අර ඉන්නේ ටිකක් මහතෙකේ කිබ්බෙක් වගේ අන්න ඌ හිතාගෙන ඉන්නවා ඌට වෙන දෙයක් නැහැ. ඒක දුන්නම නීතිපති එකේ ඊළඟ අර ඌට වලං හොදන්න ගිහිල්ලා රංජන් රාමනායකයාගේ ඌට දුන්නා රංජන් රාමනායක වලං හොදපු මැනියා DIG කරා ඊයේ පෙරේදා CID එකේ. මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ තුන් දෙනාට මේ රට පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. මිත්‍රවරුනි එකක් හිතේ තියාගන්න මේ ඩොලර් එක උඩට යන්නේක නැත්තම් මේ රටේ ආර්ථික අර්බුදය නවත්තන්න ඔහොම නෙවෙයි. ඔළුවෙන් හිටගෙන අනුර කුමාර දැඟලුවත් අනුර කුමාර ඔයාට ඕක කරගන්න බෑ කියන එක මම මේ වේදිකාවේදී කියනවා. ඒක අනිවාර්යෙන්ම ඔයාට කරන්න බෑ. මගේ YouTube එකට යන්න. මගේ ගිහිලා ගහන්න චාමර සම්පත් කියලා නැත්තම් දසතලංක හරි මොකක් හරි ගහන්න. මම මීට මාස 8කදී කිව්වා පාර්ලිමේන්තුවේදී නිමල් ඇමතුමා GL පිරිස් ඇමතුමා ඩොලර් එක යන එක නවත්තන්න බෑ. අප්‍රේල් මාසේ වෙනකොට 330ට යනවා කියන එක මම කියලා තියෙන්නේ මේ. බලන්න අරන් YouTube එකේ. ඒ විතරක් නෙමෙයි. මම දෙසැම්බර් මාසේ කිව්වා ගෑස් හිගයක් එනවා ලංකාවට එනවාමයි කියලා. මාර්තු වෙනකොට එනවා කියපු ගෑස් හිගය පෙබරවාරි මාසේ වෙනකොට ගෑස් ආවා. හිගයක් ආවා. අනුර කුමාර ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නේද සම්පත්. ඔය සම්පත් කියලා කියන්නේ මට. මිනිහා චාමර කියන්නේ සම්පත් කියන්නේ. නේද සම්පත්. ඩොලර් එක ඒ කාලේ දැක්කනේ රෑ එළි වෙනකොට යනවා. කියලානේ මේ ඔක පහුගිය ආණ්ඩුවල ගිය විදිය කියලා. ජනාධිපතිතුමාට දැන් එළි වෙනකොට නෙවෙයි ජනාධිපතිතුමා පැයෙන් පැය නැගිටිනකොට පැයෙන් පැය ඩොලරේ වැඩි වෙනවා. හෙට අනිද්දා වෙනකොට ජනාධිපතිතුමා ඒක ඔයා හොඳටම හිතා ගන්න. ඒක නිසා මේ රට ලොකු අර්බුදයක තියෙන්නේ. ඒ අර්බුදය වෙනුවෙන් මේ දැවැන්ත පිරිසක් එකතු වෙලා ඉන්න එක වේදිකාවේ. කවදාක්වත් අපිට රුවන්ලත් එක්ක ඒ කාලේ එකතු වෙන්න බෑ. කවදාක්වත් අජිත්ලත් එක්ක අපිට ඒ කාලේ එකතු වෙන්න බෑ. නමුත් අපි මේ වේදිකාවේ ඉන්න අපි හැමෝම එකතු වෙනවා. අපි හැමෝම එකතු වෙලා අපිට ප්‍රශ්න තියෙනවා. මේ පාර්ලිමේන්තුව පටන් ගන්නකොට මම දයාසිරි ඇමතුමාලා අපි කීප දෙනයි. රෝහිත මට තියෙන නඩු 8ක්. දැන් දවසෙන් දවස එක දිගට කතා කරනවා. එක දිගටම කතා කරනවා. ඒක නිසා අර පාඩලි චම්පික ඇමතුමා කිව්වා වගේ නඩු දාලා හිරේ දාලා මේ නීතිය ආධිපත්‍ය අතට අරගෙන දැන් ජනාධිපතිතුමා කොහෙද ගිහිල්ලා නීතිය කතා කරන්නේ? ජනාධිපතිතුමා යනවා මඩකලපොට. මඩකලපොට ගිහිල්ලා සිංහලෙන් කියනවා අපි හිරේ දානවා. නීතිය රූලෙන් පිට වැඩ කරනවා කියලා. මං ඇහුවා මඩකලපුවේ දෙමළ මිනිස්සුන්ගෙන් ප්‍රෙසිඩන්ට් වන්දි එන්න සොන්නේ. ඒ කියන්නේ ජනාධිපති ඇවිල්ලා මොනවා කරේ? මොනවද කිව්වේ? அவரு சொன்னா நாங்க தெரியாது, நாங்க சொன்னா அவருக்கு தெரியாது.
ඒ කියන්නේ අපි එයා කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි කියන එක එයාට තේරෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක දෙමළෙන් එහෙම තමයි කියන්නේ. ಅವರು சொன்னா நாங்க தெரியாது நாங்க சொன்னா அவருக்கு தெரியாது. ඔක තමයි දෙමළ දන්න අය දන්නවා. ඒ මං අහුවා මඩ කලපිය දෙමළ මිනිස්සෙක්. මේක කොහොමද ගේන්නේ? මේක දයාසිරි ඇමතුමා පොලිසියේ රාලාමි කෙනෙකුට තියෙනවා ගමක කොට්ටාසයක්. ඒ කොට්ටාසෙන් නිමල් ඇමතුමා 30 ගේනවා. ඒ ඔක්කොම සල්ලි ඔක්කොම පොලිස් කාර්යය ගමේ කාගෙන් හරි කපලා තමයි ඌ ගේන්න ඕන අර මිනිස්සු. මේගොල්ලෝ දෙන්න දූෂණය කියන එක එතනම වෙනවා. අම්පාරට ගිහිල්ලා කරන්නේත් ඒක. මඩ කලපුවට ගිහින් දැන් අල්ලන් ඉන්නේ ඒ ලයින් එක. මොකද මේ ලයින් එකේ දැන් ආයේ ගම් පහ මෝඩු නැහැ. කොණ්ඩේ මැද පියුන් නැහැ නේද? දැන් අල්ලන්න අමාරුයි මේ ලයින් එකේ. කුරුණෑගල ගම් පහ ඒ පැත්ත අල්ලන්න බෑ. දැන් අල්ලන්නේ නැගෙනහිර උතුර. අර අහිංසක මිනිස්සු ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ජනාධිපතිතුමා කියන හැම එකටම අප්පුඩි ගන්නවා. උන්ට තේරෙන්නේ නැහැ නේ මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව මේ ගෙනියන වැඩපිළිවෙල මේ වගේ දිනෙන් දින හොරකම් දිගටම වෙනවා. දැන් මෙතන මැම්පතිවරු කීප දෙනෙක් මම තමයි පාර්ලිමේන්තුවේ පළවෙනියටම ගිය සතිය ඇද්දි වාහන 4000කට LC ඕපන් කරා. කාටද ඕපන් කරේ? එකක් ධම්මික පෙරේරා 500යි ජෝන් කීස්ලා 3500යි. මේ දයාසිරි ඇමතුමා කියපු එක නම ඒ මිනිස්සුන්ට ලැබුණේ නැහැ. ඔය කට්ටිය ඉන්න අනිත් එක්කෙනාට. එතනින්ම තමයි අපිට නිවුස් එක ආවේ මෙන්න මෙහෙමයි වැඩේ මෙතන මෙහෙම වුණේ කියලා. ඉතින් 3500 4000යි ටැක්ස් එක වාහනයකට ලක්ෂ 20ක් විතර නිකන් පොඩියට බැලුවොත් 20ක් විතර ඒ ගේන කම්පැනියට ලාභයි නිමල් ඇමතුමා ජීඑල් පීරිස් ඇමතුමා කොහොම වුණත් ජනාධිපතිතුමා හෝ ඒ කණ්ඩායමට ලක්ෂ ගානේ තිබ්බෝ 4000යි 10 ගානේ තිබ්බොත් ලක්ෂ 40000යි. කොහොමද වැඩේ? අවුරුදු 76ක් අපේ උන් කෑවේ පොඩ්ඩයි මුන් කනවා 76 අවුරුදු දෙකට. ඇත්ත? මාර කෑමක් කන්නේ. ගල් ලංගුරු කෑමට වැඩි. ගල් ලංගුරු කෑම මොනවද? මේ ඔය LC ඕපන් කරපු එකේ දැවැන්ත වංචාවක් වෙලා තියෙනවා. මේ LC ඕපන් කරපු එකෙන්. මොකද ජනාධිපතිතුමා ඇවිල්ලා මීට වැඩේ ඔක්කොම බාර දීලා කොහේ හරි එළිය රැස්වීමක කියනවා බබා වගේ අපි හෙට අනිද්දා වාහන වැඩි කරනවා. වාහන මිල වැඩි කරනවා, බද්ද වැඩි කරනවා කියලා කියනවා බබා වගේ. ඒ ඉස්සල්ලා වැඩේ ඔක්කොම දීලා මැසේජ් එක දීලා උඹලා ගෙන්න ගනිලා LC ඕපන් කරපල්ලා ඔක්කොම වැඩේ කරපල්ලා කියලා තමයි ජනාධිපතිතුමා හිමීට කියන්නේ එළිය ඇවිල්ලා බබා වගේ කියනවා. මේ වැදගත් මිනිස්සු කැබිනට් වල හිටපු මේ ජේෂ්ඨයෝ කැබිනට් රහස් එහෙම එළියට දෙන්නේ නැහැ. කැබිනට් එකේ දේවල් ඒ වගේ දේවල් කරනකොට මේ රටේ මූල්‍ය විනයක් නැහැ. මේ රටේ මේ මූල්‍ය ආදායම අපේ ආදායමට ලැබෙන්න තියෙන සල්ලි අපේ රටේ account එකට එන්න තියෙන සල්ලි පැල්ලත් account එකට යන්න දෙන්න බෑ මිත්‍රවරුනි. මේවා ඉඩ දෙන්න බෑ තවදුරටත්. මේක තමයි ඇත්ත කතාව අද මේගොල්ලෝ කරගෙන යන වැඩපිළිවෙල. ඒ නිසා ඩොලර් කොහෙද බහින්නේ? ඩොලර් බහින්නේ නැහැ. මේගොල්ලෝ මේ විදියට ගියොත් තවත් ඉස්සරහට යනවා. හැබැයි ඉතින් මන් දන්නේ කාටද කතා කරනවලු අරයට කතා කරනවලු. දැන් අද උදේත් මට කියනවා රනිල්ට කතා කරාලු හර්ෂට කතා කරාලු. කවුද අර ඇමරිකාවේ තානාපති කවුද? මහින්ද සමරසිංහ අයින් වෙලා එනවලු. අපි නම් කමන්නේ කවුරු හරි කමන්නේ බාරගනින්න. අපි නම් යන්නේ. අපි යන්න එපා නේද? අනුන්ට ගිහිල්ලා ජැක් ගහන්න ඕනේ නැහනේ. 159ක් කිව්වේ අපි කදිරගා මරලා කියලානේ. අපි ඔක්කොම දන්නවා කියලානේ. දන්න කට්ටියට කරන්න කියන්නේ. ඇයි හිඟා ගන්න දැන් 159ක් ඉන්නවනේ. 3න් 2ක් ඉන්නවනේ. ඒ නිසා මේගොල්ලෝ බලන්නේ දැන් මේක වැඩේ කොහොම හරි මේ කරගෙන යන්න බැරි නිසා අපේ කරේ තියන්න තමයි යන්නේ. හර්ෂ පොඩ්ඩක් බැලුවා මන් දන්නේ නැහැ හර්ෂය ඇයිද කියලා. හර්ෂලත් මොලේ තියෙන මිනිසෙක් ඒක නිසා හර්ෂ ටිකක් බේරෙයි කියලා මම විශ්වාස කරනවා. මම එදාම කිව්වා සර් ඔයාට ඔය ගැටවලට අහු වෙන්න එපා. මොකද මේ වැටෙන තැනට ආයෙ ගිහිල්ලා දැන් ජනාධිපතිතුමා හරියට හැමදාම කියනවනේ. දැන් අර සමහර නගරවල ඉස්සර හිටියා පොකට් ගහලා දයාසිරි ඇමතුමා දුවනවා. දුවන ගමන් කියනවා අල්ලන්න කියලා. පොකට් කාර්යය කියනවා පොකට් කාර්යයක් යනවා කියලා අල්ලන්න කියලා. ජනාධිපතිතුමා දැන් කරන්නේ වැඩේ
ජනාධිපතිතුමා මේ වැඩේ කර කර පිටිපස්සෙන් දුවනවා මේ අරු අල්ලන්න අරු හොරා කියලා. ඒ නිසා මේ විදියට මේ කතා ගොඩාක් අපේ කට්ටිය ඇහුවා පහුගිය කාලේ. අහලා ඡන්දේ දුන්නා. 3න් 2ක් දුන්නා. 159ක් දුන්නා. මම බලාගෙන ජායලද කොයිද ප්‍රතිඵලයේදී මම ඇහුවා කටානද ජායලද කොයිද පාර්ලිමේන්තුවේ 40000කින්ද කොයිද කෙලවලා ගියේ මාලිමාවට. මම බැලුවා මම නිකන් මතකයි මට ප්‍රවෘත්ති වල මම නිකන් බලනකොට 40000කින්ද කොයිද ගලවලා ගියේ. ඒ වගේම තරහ වෙන්න එපා. අපි හැම ආගමක්ම අදහනවා. අපි අදහන ආගම් වලට ආදරෙයි. ආදහන නායකයින්ට ආදරෙයි. ආගම් වල නායකයින්ට ගරු කරනවා. හැබැයි ආගම් වල නායකයින් දිව දෙකේ කතා කියන්න හොඳ නැහැ. පෞගිය කාලේ පොලිස්පතිපත් කරෙත් ආගමික නායක. පොලිස්පති නෙවෙයි හමුදාපති. හමුදාපති නායකපත් කරේ CID එකේ ඩිරෙක්ටර්පත් කරේ පොලිසිය ලේකම්පත් කරේ ගොඩක් අය පත් කරා. ආගමික නායකයෙක් මේ රටේ. ඒ ආගමික නායකයා මේ ඊයේ පෙරේද දකින්න අනුර කුමාර කටුසෙක් කියලා. දැන් මොකද දන්නේ ඒ ආගමික නායකයා දැන් ඒ ආගමික නායකයාට අනුර කුමාර කටුසෙක් වෙලා ඉන්නවා. හැබැයි මම ඒ ආගමික නායකයාට කියනවා ඔබතුමා දිව දෙකේ නායකයෙක්. කියන්න වෙනවා. මොකද ඒ එකට ඉඳගෙන එකට මේ රට බාරගෙන ජීල් පීරිස් එමතුමා එකට ගිය ගමන දැන් කියනවා කටුසෙක් කියලා. අනේ ඒක නිසා මේවා හොඳට මතක තියාගමු. අද මේ ඒකාබද්ධ විපක්ෂ රැළිය මම පාන්දර 3ට බදුල්ලෙන් ආවේ. කොළඹ ඇවිල්ලා ලැහැත්ති වෙලා මම මේ රැස්වීමට එන්න ඕන හින්දා ගම්පහ විශේෂයි. ගම්පහෙන් තමයි මේ රටේ දේශපාලනය වෙනස් වෙන්නේ. ගම්පහ ඡන්ද ලක්ෂ 20ක් තියෙනවා. 20 ගාණක්. ගම්පහ කොළඹ කුරුණෑගල. ගම්පහ කොළඹ කුරුණෑගල වෙනස් වුණොත් ලංකාව වෙනස් වෙනවා. ඒ නිසා අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ඡන්ද ලක්ෂ 6යි. අපි ඔළුවෙන් හිටගෙන දැඟලුවත් ලක්ෂ 6කට ගිහිල්ලා ගම්පහ ඇවිල්ලා අපිට හැප්පෙන්න බෑ. ඇත්ත කතාව. ඕගොල්ලෝගේ සමහර මැතිවරණ කොට්ටාසවල මහරහෙම 1 ගාණක් ඡන්ද. අත්තනගල්ල ඔය සමහර ආසනවල 1,85,000යි. අපේ ආසනයක ඡන්ද 60,000යි 50,000යි. ඒ නිසා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ හැරවුම් ලක්ෂය පටන් ගන්න ඕන තැන තමයි මේ ආණ්ඩුව ගෙදර යවනවා නම් පළවෙනි තැන ගම්පහ දිස්ත්‍රික්කය කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා ඒකට අවශ්‍ය ශක්තිය, ඒකට අවශ්‍ය ධෛර්යය, ඒකට අවශ්‍ය විදිහේ වැඩපිළිවෙල එකතු කරන්න අද ඉඳන් පටන් ගන්න මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙල පටන් ගන්න. අපි පටන්ගෙන ඉවරයි. අපි මේ ආණ්ඩුව අවුරුදු 1කමාරයි දැන් මාස 4යි තව ටික දවසකින්. අපි හිරේ ඇතුලේ හිටියා. එළියෙන් හිරගෙදර ඉඳන් ඇවිල්ලත් අපි ගැහුවා. හිරගෙදර අස්සට ගිහිල්ලත් ගැහුවා. ආයෙත් එහෙම තමයි. ඒ නිසා අපි ශක්තිමත් විදියට මේ රට ගෙනියන වැඩපිළිවෙලේ ඉන්නවා. අපිට ප්‍රශ්න තියෙනවා. මේ නිමල් ඇමතුමාලා අපි ඔක්කොම ගිය සැරේ සෝදාපාලුවට අහුනේ. අපි මේ ඉන්න ගොඩක් අපි සෝදාපාලුවට අහුනේ ඇයි? අපි මේ රට හදන්න ගිහිල්ලා. කවුරු රට බාරගත්තේ නැහැ. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරෙව්වේ පාර්ලිමේන්තුව ඇස්සේ. රුවන් විජේවර්ධන දන්නවා. අජිත් දන්නවා. කවුද අපි එතන අපි ජීවිතේට එකතු වෙච්ච නැති ශ්‍රී ලංකාකාරෝ මහන්සියලා තමයි අපි එදා පාට පක්ෂ අමතක කළා මේ රට ගොඩනගන්න ඕන කියලා. පොහොර නැති, ගෑස් නැති, තෙල් නැති රට අර්බුදයකට ලක් වෙච්ච රටක් අපි ගොඩනගන්න තමයි අපි එදා කැප කරේ. නැතුව අපි දේශපාලනයේ වශයෙන් නෙවෙයි. හැබැයි ඒ කරපු එකේ ප්‍රතිඵලය අපිට අවසානයේ උනේ මේ වගේ ජ්‍යෙෂ්ඨ නායකෝ අපි ගෙදර ගියා. මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරා අපිව. අපි රට හදපු අපිව ප්‍රතික්ෂේප කරා. හැබැයි තව මාස 6ක් යනකොට දැන් මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ ආරාම වරෙල්ලා කියලා. නැත්තම් දැන් කියනවා තව කවුරු හරි අරන් ආවිලා මේ රට බේර ගන්න කියලා. දැන් බෑ. දැන් ඕගොල්ලෝ මේ නැව ගිලෙන නැව තවත් පල්ලෙහාට ගිලෙනවා. අන්න ඒකට කර තියන්න කියලා තමයි දැන් ඕගොල්ලෝ අපිට කියන්නේ.